අපි කේමැක් ගැන කතා කරමු. කේමැක් ඔයාව දැන් 44 කල්ලියට ගත්ත කියලා කිව්වනේ. ඒ ගන්න කලින් ඔයාට ඒ සෙට් වෙන්නේ කොහෙද? ඒකත් හරි අමුතු මේ වගේ මේ කවුරුත් මේ ප්‍රශ්න අහන්න නැති ඒ වටියක් අනිවාර්යෙන් මේ මගෙන් ඇහෙන්නේ. හරි අමුතු සිදුවීමක් හරි. ඒ කියන්නේ මම මැකායේ ෆෑන්. එතකොට මේ ඒ කියන්නේ හාඩස් හරි. එතකොට කොහොමරි දවසක් මම මැකාට ෆේස්බුක් එකේ මැසේජස් දාලා තිබ්බා. බ්‍රෝ මේමයි මම මේ ඔයාලගේ බෝඩ් එකේ තමයි ඉන්නේ. මං ගාව තියෙනවා මෙන්න මේ දේවල්. ඔයාට ඒවා අවශ්‍ය නම් කියන්න මම ඔයාලට සප්ලයි කරන්නම්. ඒවා මේ කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. කොහොමරි එහෙම ඒ කාලේ මම යද්දි එකපාරට රැන්ඩම්ලි එකපාරට මට කෝල් එකක් ආවා. මම කරාම බ්‍රෝ මම මහේෂ් කතා කරනවා. කවුද? මහේෂ් මේ කේමැක් අම්මා ඉතින් කියන්නේ මොකද වෙන්නේ ඊට පස්සේ මෙහෙම දේවල් ටිකක් ඕනේ ආයෙලගිරි මං කොහෙල ගිහින් මගේ ඉන්ටර්නැෂනල් එක කියලා අරගෙන ඇවිල්ලා මිරිස්සුත් හම්බී හිටියා එතන ඉන්නකොට මේක ආවා ඇවිල්ලා අදාළ දේවල් ටික ගත්තා ඊට පස්සේ අරගෙන ඉවරලා එයා ගියා හරි ගියා කියන්නේ දැන් මේව අරගෙන එයා ආපු වාහනේට මෙහෙම යනවා අඩි දෙකක් විතර තියලා ආයිත් පාරක් හැරලා මම යනවා බ්‍රෝ එයා මොකද කරන්නේ දැන් මම ගියා පැත්තට බ්‍රෝ අපිත් එක්ක යනවා ස්මෝක් එකක් දාමු අම්මනේ මම එලගිරියා ඔයාගේ ටර්නින් පොයින්ට් එක තමයි අඩි දෙකක් ගිහිල්ලා ආයිත් ආවේ හරි රයිට් ඊට මං ගියා යක් කියලා ගියා ගෙදර එක්කන් ගියා ගිහිල්ලා අපිට ස්මෝක් එකක් දාලා ඊට පස්සේ එහෙම ඉද්දි තමයි මම ෂේප් එකේ කිව්වේ මේ බ්‍රෝ මේ මමත් මෙමයි අපි රැප් කරනවා මේ අපේ ක්‍රූ එකක් තියෙනවා රස්තියද බදන කියලා ඔයා ඒවා කියනකම් ගෙදර ගිහිල්ලා ඒ සෙට් වෙලා කියනකම් ඔයා රැප් සීන් එකට ඉන්ට්‍රස්ට් කියලාවත් මැකා දන්නේ නැහැ ඒවා වෙලාව කියන්නේ රයිට් ඊට පස්සේ ඉතුරු ටික ඊට පස්සේ කොහොමද ඊට පස්සේ තමයි මැකාට කිව්වේ සීන් එක මැකා මෙහෙම මේ මමත් මේ රැප් කරන්න ආසයි අපි මෙහෙම සීන් එකක් තියෙන අපේ ක්‍රූ එකක් ඉන්නවා රස්තියද බදනම කියලා අපි පොඩ්ඩක් හිමිහිට වැඩ කරගෙන යනවා ආතල්නේ එහෙම කියලා කිව්වා ඊට පස්සේ මට ගියා මැකා එලගිරිනේ රැප් එකක් දාලා පෙන්නන්න කියලා ඊට පස්සේ මම රැප් එකක් දාලා පෙන්නුවා රැප් එක දාලා පෙන්නුවා ඊට පස්සේ මම කිව්වා බ්‍රෝ එලගිරි බ්‍රෝ ආදින 44 ඉන්නේ කියලා ඒ වෙලාවෙම කිව්වයි කොළඹ රස්සෙත් එක්ක උන්න හොඳම සහල වෙලා මම වගේ කවුරුත් නැ ලංකාවේ තම පහළ වෙලා ටිකක් සරල වෙලා ඒ තම පරණ කෙනා මං අලුත් වෙදි මුන් එක තන්න පරණ වෙලා කියන්න කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතු සීයෙන් මම දැලි පිහින් කිරි කද්දි උඹලා අවසියෙන් දැන් මසියෙන් වෙනන්න වෙන් කරලා කිරි දියෙන් උඹලා හිතන කොට ස්මෝක අඩි ගාන කිදිරියෙන් මං තනි කොරියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට සුද්ද සිංහලෙන් කිව්වොත් ඉන් සුක්‍රාණු සුනක ඩෝල් ජාති මෝල් ජාති බොන්න මන් දැන් උන්නට ඇම් බැක් එක නැති කඩන් එක ආයේ මත් උඩට Yeah 44 music Black Talk Bone Murder Dog We keep it real Kalia